තෙවැනි දරු ප්‍රසූතියේදී මියගිය හෙදිය ගැන එම රෝහලේම සේවය කළ වෛද්‍යවරියක් අතිශය සංවේදී සටහනක් තබා තිබෙනවා. කුසේ සිටි දරුවාගේ ජීවිතයේ බේරුණු නමුත් ඇය මෙලොවින් සමුගත්තා. මේම හෙදිය ගැන වෛද්‍යවරිය තැබූ එම සංවේදී සටහනයි. ඉසුරිමිස් මට හම්බ වෙන්නේ මම වාට්ටුවේ වැඩට ආවහම. අපි අවුරුදු 4ක් එක වාට්ටුවේ එකට වැඩ කරා. ඩොක්ටර් යන්න කලින් මම යනවා. හැමදාම මගේ ට්‍රාන්ස් එක ගැන කියනකොට ඉසුර කිව්වේ එහෙමයි. නර්ස්ලාගේ ට්‍රාන්ස් ලේසි නෑ. ඒ වුණාට මම ප්‍රෙග්නන්ට්. මට ඩොක්ටර්ට කලින් මැටර්නිටි ලිව් හරි යත හැකි. ඉසුරි අච්චාරු පීරිසියක් මට දික් කර කිව්වා. වාට්ටුවේ තියෙන හැම අවුරුදු උත්සවයකම පිරිතකම නත්තල් උත්සවයකම පොත් බෙදා දීමකම වෙසක් උත්සවයකම දන්සිල් භාවනා හැම වැඩසටහනකම ළඟින්ම හිටපු එක්කෙනෙක් තමයි ඉසුරි. මතක විදිහට දිනය සැප්තැම්බර් 8. එයා මට කෝල් කරලා කියනවා අද ඩොක්ටර් මම ට්‍රාන්ස් යනවා. පුංචි පාටි එකක් තියෙනවා එන්න කියලා. එදා තමයි ඉසුරිව අන්තිමටම හම්බ වෙච්ච දවස. මම එදා එනකොට පාටි ඔක්කොම ඉවරයි. පොඩි වැඩසටහනකට එළියට ගිහිල්ලා මම එනකොට හවස 2 විතර ඇති. එයා එදා අන්තිමට වාට්ටුවෙන් යන්න කලින් අපි එකතු වෙලා ගහපු පින්තූරේ තමයි මේ තියෙන්නේ. එයාගේ බඩේ ඉන්න බබාගේ යාළු ඇන්ටිලා ටික අපි කියලා පේන්නයි ඔය පින්තූරේ ගැහුවේ. එතනින් පස්සේ විටින් විට අපි ෆෝන් එකෙන් කතා බහ කරාට ඉසුරිවායේ දකින්න හම්බ වුණේ නැහැ. ගිය සතිය දවසක මට කතා කරලා කියනවා මන් බබා හම්බ වෙන්නේ පේරාදෙනියේ. එහෙ බේබි කාමරේ හොඳයි නේද? මොනව හරි උදව්වක් ඕන වුණොත් හස්බන්ඩ්ට කියලා පොඩ්ඩක් එයා ගැන හොයා බලන්න හොඳ ප්‍රිඩියටීෂියන් කෙනෙක්ව කතා බහ කරලා දෙන්න කියලා. කොහොමත් බබාව කලින් ගන්න ප්ලෑන් එකක් තිබුණා. වාට්ටුවට ආවම දවස්වල වාට්ටුවේ ළමයෙක්ගේ ABO රියැක්ෂන් එකක් එනවා. ළමයාට ඒකෙන් පුංචිම පුංචි හානියක්වත් උනේ නැති වුණාට දුවලා පෑන්ලා ඒ සිද්ධිය බැලන්ස් කරේ ඉසුරි. ඒ වෙනකොට ඉසුරිත් එක්ක මගේ ලොකු කතාබහක් තිබුණේ නැහැ. අපි ඔබ්සර්වේෂන් වලට ළමයාව ICU එකට දාලා එන ගමන් එයාට කතා කරලා ස්තුතියි කියනවා. එයා එදා මාත් එක්ක මෙහෙම කියනවා. ඩොක්ටර් අපි අපිට උදව් කරගන්නේ නැත්නම් කවුද අපිට උදව් කරන්නේ කියලා. එතනින් පස්සේ හැමදේම ඒ රියැක්ෂන් එක වුණු ඇඳ ගාවින් යනකොට මම පොඩ්ඩක් පෝස්ට් ට්‍රොමැටික් ඩිස්ට්‍රෙස් එකකට යනවා. මම එකෙන් රිකවර් වෙන්න මම හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයක් ගියා. ඒ අවුරුද්දක කාලයම හැමදේම ලේ දානකොට ඒ ඇඳ පහු කරනකන් ඉසුරි ඉන්න හැම දවසකම එයා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා හැරිලා යනවා. සමහර ඒවා අපිට ජීවිත කාලය පුරාම එයාලත් එක්ක කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් පසුගිය සැප්තැම්බර් 8 වෙනිදා මම එයාගේ අත් දෙක අල්ලගෙන එයාට මේ ටික කියනවා. එයා වචනයක්වත් කියන්නේ නැතිව අවුරුද්දක් තිස්සෙම මගේ පිටිපස්සෙන් මට වාට්ටුවේ බය හිතෙන ඇඳක් පහු කරන්න උදව් කරා කියලා. ඔන් කෝල් නැති දවසකත් උදේම වාට්ටුවේ ෆෝන් එකෙන් කෝල් එකක් එනකොට හිතෙන්නේම මොන මරාලයක් පාත් වෙන්න කතා කරනවද දන්නේ නැහැ කියලා. අද උදේම කතා කරේ ජයගල්ල. ෆෝන් එක අතට අරගෙන හලෝ මැඩම් කියනවා විතරයි. එතනින් එහාට අඬනවා විතරයි ඇහුනේ. ඇයි මොකද ප්‍රශ්නේ? ඉසුරි මිස් නැති වෙලා. මේ පාර වාට්ටුවේ ට්‍රිප් එක නුවර ගියාම ඉසුරිට අපිව හම්බ වෙන්න නුවරදී බැරි වෙනවා. අපි එයාට නුවරදී කෝල් කරත් එයාව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ආයෙනම් ඩොක්ටර් නුවර ආවහම අනිවාර්යයෙන්ම අපි හම්බ වෙන්න ඕනේ. හැබැයි එන්න දවසකට කලින් කියන්න. ඉසුරි එහෙම කීවේ ගිය සතියේ. හෙට අපි නුවර එනවා ඉසුරි. ඔයාව බලලා යන්න. ඔන්න දවසකට කලින් කියනවා. ඒත් ඔයාට අපිව මුණ ගැහෙන්න බැරි වෙයි. කීපාරක් කීවාද? ඉසුරි නෙවෙයි අනේ ඉසුරු. මේක දැක්කනම් ඔයා අනිවාර්යයෙන්ම කියනවා යනුවෙන් එම සටහන ඇය තබා තිබුණා. මියගිය හෙදියට නිවන් සුව ලැබේවා.